ඊයේ 9:00 විතර මමයි බබාලා දෙන්නයි මහත්තයයි ඇඳට වෙලා හිටියා. ඊට පස්සේ එකපාරටම දඩබඩක් කාලා සද්දයක් ඇහුණා විතරයි. තප්පර 10ක් යනකොට කාමරයෙන් එළියට එනකොට මුළු ගේම විනාශ වෙලා විතරයි තිබ්බේ. අර දෙයියෝ බේරුවා වගේ අපිට කිසිම හානියක් වුණේ නැහැ. අනිත් හැමදේම ඉතින් නැති වුණා. ජීවිතේ විතරක් ඉතුරු වුණා. සද්දයක් ආවා. ඊට පස්සේ මේ අපේ ගෙදර මේ කැඩුනා ඉතින් ඊට පස්සේ මගේ ඇඟ උඩට සීට් වැටුණා. ඊට පස්සේ අම්මගේ ඇඟ උඩට වැටුණා. මල්ලිගේ ඔළුවටත් සීට් වැටුණා. ඔක්කොම කට්ටිය වැටුණා. ඊයේ අපි අර ජීවිතේ එතනදීම හිටියේ. ඊට පස්සේ නැන්දගෙන ගෙදරකට ගිහිල්ලා තමයි අපි හිටියේ. උදේ මාමේ එච්චර. නමය මාර්කතර අපාටම පොඩි සද්දයක් ආවා. නැගිටින්න මේ මාඩලෙන් නැගිටින්න පාට මුලන් ඇවිල්ලා ඔක්කොම කඩාගෙන ගියා මේ රස්ලක් ඔක්කොම ගලවගෙන එනම් එළියට යන කතා කරන්න තලාවක් නෑ කාට. ඉඳලා ටික ඔක්කොම ගියා. අමාරු දවල් ටිකක් ස්ටාර්ට් මේ ඔල්ගොටක් තදුනා මොනවද ඉතින් උරුදා ඉතලා නැද ලීවත් නැද කොහොමද දන්න අතත් මාද. ඒක උතන් දෙවියෝ බේරුවා තමයි ජීවිතේ බේරුවා.